අද මට ඔබට කතා කිරීමට අවශ්‍ය වන්නේ මගේ හදවතට සමීප දෙයක් ගැනයි. සරල නමුත් බලවත් දෙයක් ගැනයි. එය සුළඟ ගැනයි. ඒ ඕනෑම සුළඟක් නෙමේ, ශුද්ධාත්මයන්න් වහන්සේ නියෝජනය කරන සුළඟයි. ඔබ කවදා හෝ එළිමහනේ ඉඳලා තියෙනවද? කනස්සල්ලෙන් වෙහෙසටපත් වෙලා හදිසියෙම සුළඟක් එනවා ඔබට දැනෙලා තියෙනවද? එවිට ඔබ ආශ්වාස කරන්න ගන්නවා, යමක් සිදු වෙනවා දැනෙනවා, ඔබට සංසුන් බවක් දැනෙනවා, ඔබට නිශ්චල බවක් දැනෙනවා, ඔබට අමුතු සතුටක් දැනෙනවා. සුළඟ ඔබව ඔබේ තත්වයෙන් මොහොතයකට සාමයට ඔබසවා තබන්නාවක් බව ඔබට දැනෙනවා. මේ හැඟීම, මේ බලපෑම දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේට සංසන්දනය කිරීමේ උන්වහන්සේ අදහස් කරා. ඉතින් එතුමා නිකන්ම සුළඟ තෝරාගත්තේ නැහැ ශුද්ධාත්මයන්න් වහන්සේ කවුද කියලා. තෝරාගත්තේ නැහැ ශුද්ධාත්මයන්න් වහන්සේ කවුද කියලා හඳුන්වන්න. පළවෙනියෙන්ම අපි කතා කරන්න යනවා සුළඟ කොහොමද සංසුන් කරන්නේ. ඒ ආකාරයෙන්ම ශුද්ධාත්මයන්න් වහන්සේද අපව සංසුන් කරනවා. සුළඟට හදවත සංසුන් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔබ මුහුද අසල හෝ ගහක් යට වාඩි වෙලා මුදු හුළඟ හමනකොට ඔබට දැනෙන හදවතට සුවය ශුද්ධාත්මයන්න් වහන්සේද එසේම අපේ හදවත් තුළ කරනවා. ඔබට යම් වෙහෙසකර ස්ථානයක සිටින විට එය අපේ හදවත් මුරුදු ලෙස ගමන් කරලා ශුද්ධාත්මයන්න් වහන්සේ අපේ හදවත් තුළ මුරුදු ලෙස ගමන් කරනවා. හුළඟ ගමන් කරන ආකාරයෙන් අපේ නොසන්සුන්තාවයන් ඇති ස්ථානවලට විවේකය ගෙන දෙනවා. යේසුස් වහන්සේ එතුමාව ශුද්ධාත්මයන්න් වහන්සේව සැනසිරිදායකයා ලෙස හැඳින්වුවා. එසේ කළේ එතුමා අප තුළ ඇති කුණාටු සමනය කරන්නේ කෙසේදැයි එතුමා දැන සිටි යේසුස් වහන්සේ දැන සිටිය නිසා. සෑම විටම ශබ්දයෙන් හෝ ක්‍රියාවෙන් නමුත් බොහෝ විට එතුමා පැමිණෙන්නේ නිහඬ නමුත් ගැඹුරු ආකාරයකින්. සුළඟ ප්‍රීතිය ගෙන දෙනවා. එසේම ශුද්ධාත්මයන්න් වහන්සේත් අපට ප්‍රීතිය ගෙන දෙනවා. සුළඟ ඔබ වේදනාකාරී ස්ථානවලින් හෝ ඔසවා තබනවා. ඔබ සුළඟ සෙල්ලක්කාරයි. දරුවන් එහෙමේ දුවනවා, ගස්වල කොළ හෙලවෙනවා, ඒවා චංචලනය වෙනවා. ඒ සාමාන්‍ය මොහොතක කියන්නේ කෙටි ප්‍රීතියක් ගෙන දෙන දෙයක් තමයි සුළඟ කියන්නේ. එසේම ශුද්ධාත්මයන්න් වහන්සේගේ ප්‍රීතිය හැබැයි ඒ නම් තාවකාලික ප්‍රීතියක් නොවේ, ඒක මතුපිට ප්‍රීතියක් නෙමෙයි, නමුත් ඇතුළතින් හැඟී එන ආකාරයේ ප්‍රීතියක් ශුද්ධාත්මයන්න් වහන්සේ අපේ වේදනාකාරී මොහොත්වල ගෙන දෙනවා. ගලාති 5:22 පවසනවා ශුද්ධාත්මයන්ගේ ඵලවලින් එකක් ප්‍රීතිය බවයි. ඒක තත්වයකට සීමා වෙලා නැහැ. ඒ නම් ප්‍රීතිය. නමුත් ඔබට එය ඊටාම අවශ්‍ය කරන ප්‍රීතියක්. තුන්වෙනි කාරණාව. සුළඟ ඔබ ප්‍රබෝධමත් කරනවා. ඒ වගේම ආත්මය ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබව නැවුම් කරනවා, අලුත් කරනවා. වායුව බර වෙන විට හා සුළඟක් තම උණුසුම් වන විට සුළඟක් හමන විට එය ඔබට දැනෙනවා නිකන් හුස්ම ගන්න දෙවැනි අවස්ථාවක් වගේ. ඔබට සැහැල්ලුවක් ගෙන දෙනවා, ප්‍රබෝධයක් ගෙන දෙනවා. ඒ නැවත තීතස් 3:5 මෙහෙම කියනවා. ශුද්ධාත්මයන්න් විසින් නැවත ඉපදීම සහ අලුත් කිරීම තුළින් අපව ගලවා ගත්තේය. ආත්මයන්න් වහන්සේගේ අපට සැනසීම පමණක් නොවේ, උන්වහන්සේගෙන් අපව පුනර්ජීවනය කරනවා. උන්වහන්සේ අපේ ශක්තියයි, බලාපොරොත්තුවයි සහ ඉදිරි දර්ශනය නැවතගෙනේ. 4වෙනි කාරණා. සුළඟ අපව ඔසවයි. ඒ රැගෙන යයි. ඉතින් අපව අපේ
ශුද්ධාත්මයන්න් වහන්සේද අපිව ඔසවයි උසස් කරයි. සුළඟට මල් සුවඳ රැගෙන යා හැකි. එය කුරුල්ලන් ඉහළට ඔසවයි. එය වලාකුළු ශාලනය කර බීජ පතුරවයි. ආත්මයන්න් වහන්සේ ඔබේ ජීවිතයේත් එසේම කරයි. උන්වහන්සේ ඔබේ නමස්කාරය ස්වර්ගයේ දෙසට ගෙන යයි. උන්වහන්සේ ඔබව මානසික අවපීඩනයෙන් බියෙන් සහ බරෙන් ඔසවයි. එතුමා ඔබේ යාඥාව, ඔබේ කෑගැසීම, ඔබ බලාපොරොත්තුව ඒවා දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉදිරියට ගෙන යයි. පස්වෙනි කාරණාව. සුළඟ නිදහස්. එය හීලෑ කරන්න බෑ. ඒ වගේම ආත්මයන්න් වහන්සේ කැමැති පරිදි චලනය වේ. යොහන් 3:8 මෙසේ පවසනවා. සුළඟ කැමැති ඕනෑම තැනකට හමයි. ඔබට එහි ශබ්දය ඇසේ. නමුත් එය පැමිණෙන්නේ කොහෙන්ද? එය කොහේ යන්නේ කොතැනටද යයි ඔබට කිව නොහැක. ආත්මයන්ගෙන් උපන් සෑම කෙනෙකුටද එය එසේමයි. ශුද්ධාත්මයන්න් වහන්සේ මිනිසා විසින් පාලනය කරන්න බෑ. උන්වහන්සේ තමන්ගේ පරිපූර්ණ ප්‍රඥාවෙන් චලනය වෙනවා. ඔබගේ නිහඬ කාලය තුළ, නමස්කාරය අතරතුර, ඇවිදීමේදී ඔබ තනියම අඬන අතරතුර පවා ඔබට දැනෙන්න උන්වහන්සේ පෙනී සිටී. ඔබගේ එතුමා පැමිණෙන්නේ ඔබ උන්වහන්සේට යටත් වන විටය. 6වෙනි කාරණාව. සුළඟ ඒ ගමන් කරන සෑම දෙයක්ම ස්පර්ශ කරයි. ආත්මයද එසේමයි. එය ස්පර්ශ කරන පමණක් නොවේ, එය පරිවර්තනය කරනවා. සුළඟ දේවල් එතුමා තුළින් පරිවර්තනය අපිට එනවා. සුළඟ දේවල් එය හොයාගත් ආකාරයටම තබන්නේ නැහැ. එය ගස් කලබයි, පොළොව සිසිල් කරයි, වලාකුළු චලනය කරයි, එය වායුගෝලය වෙනස් කරයි. ඉතින් ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබේ ජීවිතයේ චලනය වන විට ඔබ හිටිය ආකාරයටම සිටින්නේ නැහැ. එතුමා ඔබේ හදවත පරිවර්තනය කරනවා. එතුමා ඔබේ මනස අලුත් කරනවා. එතුමා ඔබේ ජීවිතයේ ස්වර්ගයේ සමග පෙළගස්වනවා. ඔබ එතුමාව නොදකින විට පවා ඔබට වෙහෙසක් දැනෙනවා. ඔබට එතුමාව අවශ්‍ය වෙනවා හැම මොහොතෙම. ඉතින් අපි ඔබට කියන්න කැමති සුළඟ යනු ඔබට දැනෙන දෙයක්. සුළඟ යනු ඔබට ඔබට මඟ පෙන්වන මොකද්ද? ශුද්ධාත්මයන්න් වහන්සේ මේ සුළඟ ඔබට ඔබේ ඇඟට දැනෙනවා වගේ ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබට දැනෙන්න යනවා. එතුමා ඔබ ළඟයි කියන එක. ඉතින් ඔබට සුළඟ දැනෙන හැම මොහොතක්ම ඔබට දැනෙනවා යම් දෙයක් ස්පර්ශ වෙනවා, යම් ඔබ තුල ළඟ සිටිනවා. ඒ වගේම ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබට දැනෙන්න යනවා එතුමා ඔබ ළඟ සිටින බව. ඉතින් ඔබ කොතැනක සිටියත් සමහර විට දැන් මම ඔබට ආරාධනා කරනවා ඔබ නිහඬව වාඩි වී සිටිනවා ඇති. සමහර විට ඔබ ඔබේ දවස ගත කරන තුර අතරසර මේ සවන් දෙමින් සිටිනවා ඇති. මොහොතක් විරාමයක් තබා ගන්න. ඔබේ හදවත නිශ්චල වෙන්න ඉඩ දෙන්න. අපි එක දෙයක් කරන්න යනවා. අපි ගායනා කරන්න යනවා. වඩින් ශුද්ධාත්මනේ කියන ගාය ගීතය. ඒ ගායනා කරන විට ඔබ මා සමග ඒ වචන ගායනා කරන්න, මුමුණන්න. ඔබ කැමති නම් ඒ මුරුදු ලෙස පවසන්න. එවිට ඔබට ඒ ශුද්ධාත්මයන්න් වහන්සේට එන්න කියලා කියන්න පුළුවන්. මේ ගීතයක් පමණක්ම නොව යාඥාවක් වේවා. උන්වහන්සේට ඒ ශුද්ධාත්මයන්න් වහන්සේට ඔබේ හදවතට විවෘත වෙන්න විවෘත කරමින් ආරාධනා කරන්න සුළඟක් මෙන්. शुद्ध आत्मे ने उन्हें वादी आयदीने मां
Berlin Bremen Wadi Obubudu kami Wadi Shudat meni Obuni Wadi Ayadima Wadi Obubalin Aprimi Wadi Obubudu kami ප්‍රාර්ථනා කරමු. ශුද්ධාත්මනි අපි ඔබව සාදරණයෙන් පිළිගනිමු. ඔබ ස්වර්ගයේ හුස්මයි. ඔබ අපගේ ආත්මය සනසන ප්‍රබෝධමත් කරන සුළඟයි. දැන් සවන් දෙන හැම හදවතකටම හමන ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු. අධෛර්යයේ දූවිලි පියේ බර දුකේ බර ඉවත් කරන්න. මිය ගිය සිහිනවට යලි ප්‍රබෝධමත් කරන්න. වියලි බවක් දැනෙන තන්වට ස්පර්ශ කරන්න ඔබගේ ආත්මය තුළින්. අමතක වී බවක් ඇති බවක් දැනෙන ස්ථානවට නැවත ජීවය ලබා දෙන්න. ශුද්ධාත්මය ආනන් වහන්සේ ඔබ වහන්සේ වදින්න. අපි ඔබව දැන ගැනීමට පමණක් නොවේ ඔබව ස්පර්ශ කරන්න ඔබගේ ආත්මයෙන් පිරෙන්න කැමති වෙන්න. ඔබ සමග ඇවදෙන්න කැමති වෙන්නෙමු. ඔබගේ ඔබ අපේ සැනසිලිකාරයාණන් වහන්සේ. ඔබතුමන් වහන්සේ අපේ මාර්ගද උපදේශකයයි. අපගේ මිතුරයි. අපගේ නිවස් සහ අපේ පවුල් සහ අපේ ජාතීන් හරහා හමා යන්න. අපි කිසි විටකත් තනි නොවන බව අපි දන්නවා ඔබ වහන්සේ අප සමග සිටින විට. අප මේ සියල්ල යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා. ආමේන්.